කොහොමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා අපි හිතනවා. ඉතින් මේ ඇත්තටම ඩේ ව්ලොග් එක නෙවෙයිනේ. ඔව්. ෆුඩ් චැලෙන්ජ් එකකුත් නෙමෙයි. දැන් වෙලාව 3යි කාලයි. මේ මට අද ඉතර සනීප නැහැ. වඩේයක් කොහොමද මම දවසම නිදි මේ ඉතින් මට හින්නාරට හිවුත් කඩාගෙන ගෙදර මෙහි ඇවිල්ලා මට උයලක් දීලා මේ කඩේට ගිහින් මට යෝගට් ගෙනත් දීලා මේ තාම ඉන්නවා ඉතින් මෙහෙ. දැන් මට ටිකක් හොඳයි. දැන් ඉතින් අපි අඹච්චරුවක් හදාන්න හැදුවා. ඒක කාලා අපු හදා ගන්න හදන්නේ අමාරු. ඉතින් ඒක හදනකොට අපිට හිතුණා ඔයාලටත් පෙන්නන්න අපේ අඹච්චරුව. ඉතින් දැන් අපි හදන්න තමයි යන්නේ අඹච්චරුව. අපි අඹච්චරුවක් හදලා කමු එහෙනම්. මෙන්න මේ අඹෙන් තමයි අපි අච්චාරුව හදන්නේ. අර මේ අපි අර එදා කඩපු අඹ වර්ගෙම තමයි. එදා අඹ ගෙඩියක් කඩුවනේ ඒකෙන් කම්ප ගෙඩියක් මේ අරන් ගියා. මේ ඒක කාලා තමයි මේ ගෙඩියට ෂොට් එක දෙන්න ඇවිල්ලා තියෙන්නේ. මේක අපි කෑවේ නැහැ. මේක කනකම් මෙයාට ඉවසිල්ලන්නේ නැහැ සිප්පිරියට. මේකේ තාම නම හොයා ගන්න බැරි නම දන්නේ නැහැ. මේක මේ දැන් ඉතින් මේ ඇවිල්ලා කමු. අනේ මම එහෙම ඉච්චර කෑ ගෑවේ නැහැ. දැන් ඒ ඉඳ අඹච්චාරුව සාදා ගන්න ආකාරය තමයි පෙන්වන්නේ යන්නේ. ඉස්සෙල්ලාම පොත්ත ගසා ගන්න ඕන. මේකෙන් කරන්න බැරි නේද? මට අමාරු හින්දා ඉතින් මේ කරන්නේ නැත්නම් ඉතින් මම තමයි කරන්නේ. මේකෙන් හදා මේ හදයි නම් පීහෙන් කපන්න. මේකෙන් කරමු. ඉතින් ඔයාලා අඹච්චාරුවක් හදාද්දි මොනවද දාන ඉන්ග්‍රීඩියන්ට්ස්? හැබැයි ගොඩක් පොත්ත ගහන්න එපා කොළ පාට ඉතුරු කරන්න ඕන හොඳයි. පොත්ත තමයි ಗುಣ ළමයි. එන ඉතින් සුද්ධර කරගන්න. මද පොත්ත එනකන් ගහන්න නැතුව උඩ පොත්ත විතරක් තියන්නේ අලන්නේ නැහැ. පොත්තේ තියෙන ගුණේ මදෙන් ගන්න බෑ. ඒ හින්දා හරි අපි බලමු ඉගෙන රස පාඩම්. එහෙනම් කෙසෙලුත් පොදුත් එක කන්න. කෙසෙල් පොත් මූණේ ගන්නනේ ළමයි. මම නම් කවදාවත් ගාලා නැහැ. හැබැයි මම දැකලා තියෙනවා මේ ගන්න කට්ටිය. මොකද මූණේ ගන්නේ මොනවද ලැබෙන්නේ? මොකක් හරි එකක් ඉතින් ලැබෙන්නේ නැති කෙසෙල් පොත් මූණේ ගන්න. අනේ ඔයා මේ අපි අක දියලා තියමු මෙතනින් වැටෙනවා. සුකුරාදා තමයි මේ හවස තමයි මේ කරන්නේ. එතකොට 2 සම්පූර්ණ වුණා. ගොඩක් ස්තුතියි ඔයාලට. මම මෙහෙ ඇවිල්ලා උයලා මගේ අතක් පිච්චිලා තියෙනවා හිතෙන. ගොඩක් ස්තුතියි ඔබත් එක්ක ඉන්නවට. ගොඩක් ආදරේ ඔයාලා හැමෝටම. පිබල මෙහාට යන්න හරි. දැන් අපි යමු මෙයා මේක සෝදගෙන එන්න. මම මේ අනේ හලෝ ඉතින් අනේ. මේ ආපු ලාම ඉඳන් වැඩ මට ඉන්න අමාරුයි. අනේ. සුද්ධ කරන් සෝදගෙන එන්න. දුම මත තියෙන. සෝනේ අපිට. අපිට සෝනේ යාළුවේ. ඉක්මනට. අනේ අක්කේ. තාම. අය අපිට යන්න. තාම මම මේ දාන්න අපෙන්නන්නද? ඒක කම්පොට් නැත්නම් හරි දැන් සෝදගෙන ආවා. දැන් අපි මම පේන්නේ නැතුව ඇටේ තියන් තමයි ගන්න වෙන්නේ. මොන ආකාරයකට මේ කපන්නේ? මම හිතුවා මේක මෙහෙම මේ ආකාරයට මෙහෙම කපන්න. කපන්න. අම්බේ කපනවා. මෙහෙම කරලා මෙහෙම කරන්න ඕන. පාට ලස්සන. මොකද දෙපෙන්නේ? මෙන්න මේක මේ තියෙන්නේ. මේකේ නම මම හිතන්නේ මේක එළවලු අඹනේ. එහෙම තමයි එළවලු හදන හැම අඹටම මේ පැත්ත කියන්නේ. එළවලු කියලා. මේ වැඩි. මේ නාලංකාවල මගේ දත් හිරි වැටේ. මම රහයි. අනේ ලොකු කුටි කපන්න එපා. මොකක් හරි අධ්‍යයක් කියන දැන් මේක මම ගෙනාවයි කියලා අගය කරන්න බෑ. අගේ. හබුණයි නෑ තාම නෑ. අපි ඉක්මනට මේක කපාගෙන එන්න. නිය පොත් කියනවා දිනවනේ මගේ එක. බාර දෙන්නේ. අයියන කපන්න. මේ අඹ අසදන්නේ නේ. ඔය අයියා. ඔන්න අපි අඹේ කපා ගත්තා. මීට වඩා අඹේ තිබුණා. තාම මෙන්න මේ වගේ ටිකක් ඉතුරු කරා නිකන් කන්න අච්චාරු නැතුව. මෙන්න මෙයා තමයි හදන්නේ. සුපර් වේදිනී. දැන් අපිට පෙන්නන්න දාන්නේ මොනවද කියලා මුලින්ම දාන්න ඕනේ ලුණු. ලුණු ගන්න මට ලුණු හැමතිස්සෙම වැඩි වෙනවා. ලුණු වැඩි කරන්න එපා. ඒ කියන ලස්සනට මම පොඩ්ඩක් දාමුලි. මදි වුණොත් දාගන්න පුළුවන් නේ. ඔය ගොල්ලන්ගේ පැත්තට වහිනවද? මේ පැත්තට අපේ පරිසරයේ වහින. අල්ලන්න මේ පැත්තට. මිරිස් පොඩ්ඩක් දාමුනේ.
සනීපන්න ළමයි. මම ආවා ඉතින් කෝ ආවේව කර. අර බ්‍රිටිෂ් එකේ මේ ඔය ඉංග්‍රීසි කෝස් එහෙම හොඳයිද කියලා කරපු කෙනෙක් අනේ ඉන්නවා මම මේක අත්තර මේක දෙන්නේ නැහැ. මට පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්නකෝ අර මේ ගෙවල් වල අර එහෙම අනේකක් ආවා බ්‍රිටිෂ් එකේ අපේ අයියා සල්ලි දීලා මාව එකට දැම්මා. දැන් මට ඒ හින්දා ඒකට යන්න වෙනවා. ඔව්. යන්න කලින් ඉතින් මම නිකන් අහන්නේ ඒකේ මම කරන්න හදන්නේ ඔන්ලයින් මාස දෙකේ එක. ඒක පොඩ්ඩක් කරපු කෙනෙක් ඉන්නව නම් හොඳයිද කොහොමද ඒකේ කියලා මට කමෙන්ට් එකක් දාන්න. වැඩිපුර ඇඹුලුත් නැහැ ඒකේ. ඔව් ඇඹුල් නැහැනේ වැඩි. ඉතින් අපේ අක්කා ගෙදර සැලි 4ක් විතර. නැහැ. මොකද ගෙදර? ගෙදර ඉතින් හොඳටම සීනි කනවා. දැන් මෙහි ඉඳි හැදිලා තියෙන්නේ. පොඩකින් හොඳට හුඟ දා ගන්න ඕන මෙහෙම හොඳ. සීනි කැට වැඩි වෙන්නේ. උඩින් අර සීනි මලුගේ මේ නේ අපේ සිම්පල් හම්බාචාරුව රෙඩි. මිරිස් වැඩිපුර දැම්මේ නැහැ. මිරිස් කන්න බෑනේ. එහෙනම් හරිද? හරි. කමු. මොනවද අති අහේ ඇසද? අති පොල් පොඩ්ඩක් දාන්නේ චූට විතර. මට මේ එකපාරේ ලුණු එහෙම ඇති වෙන්නේ නැහැ. මේ මම දාන්න. එහෙනම් ගාන්න තිබ්බා. කමින් අත ඇලෙනවා වගේ කමන්නේ. හරි. බඩත් පිරීලා හැබැයි අඹ එක රහයි. නේ. නමක් නම් දන්නේ නැහැ කොහොම හරි රහයි. ඉතින් අඹාචාරුව කන ගමන් පොඩි දෙයක් කියන්න හිතුණා. අපි අර දැම්මනි වීඩියෝ එකක් ඒකට කමෙන්ට් එක කමෙන්ට් ඇවිල්ලා තිබුණානේ. ඉතින් කමෙන්ට් එකක් ඇවිල්ලා තිබුණා එයාට අවුරුදු 20යි. මේ එයාට නම් අර ජීවිතේ එපා වෙලා බැඳලා ජීවිතේ එපා වෙලා කියලා. ඉතින් එහෙම මම එහෙම ලොකු උපදෙස් දෙන්න දන්නේ නැහැ. ඒ වුණාට මට කියන්න හිතුණා එහෙම එපා වෙලා ඉන්නම් වාලි ඉන්න එකේ තේරුමක් නැහැනේ අවුරුදු 20යි කියන්නේ. ඉස්සරහට ලස්සන ජීවිතේ කාලයක් තියෙනවනේ. ඉතින් ඊටු කාලෙම ඔම විඳව ඉන්න එකේ තේරුමක් නැහැ. මුලින්ම බලන්න ඕනේ ඒ ජීවිතයේ ඇතුලේ වුණත් මම කියලා හිතන්නකෝ. මම ගැන හිතලා මට ආදරය කරලා සතුටින් ඉන්න පුළුවන්ද බලන්න ඕනේ දැන්. මම නම් ඔය අයියත් එක්ක වලියක් ගියපු වෙලාවට කරන්නේ මං වෙනුවෙන් මොන හරි දෙයක් කරන්නේ. ඒක ටවුන් එකට ගිහිල්ලා මං ආස දෙයක් කනවා මොකක් හරි. ඒක මොන හරි මං වෙනුවෙන් දෙයක් ගන්නවා නිකන් මම හැම නිතරම මං ගැන හිතලා මං ගැන හිතනවා හිතන්න එක තමයි මම කරන්නේ. ඉතින් මම ගන්න දෙයක් කියන්නේ අරකට විදියට හැදෙන්න ඕනේ. ඉතින් බලන්න ඕනේ මුලින්ම තමන් සතුටින් මට ඒක හරියට කියන්න තේරෙන්නේ තමන් සතුටින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. එහෙම තමන් සතුටින් තමන් ගැන හිතලා අපි වෙනුවෙන් දේවල් කරලා එහෙමත් ජීවත් වෙන්න එතන නිදහසක් නැත්තම් හැම කාලෙටම විඳව ඉන්න නැතුව එතනින් අයින් වෙන එක තමයි හොඳම දේ. දැන් රටේ ලෝකෙ මිනිස්සු කියයි කසාද කඩාගෙන ඇවිල්ලා අරක මේක ගියා නම් බැදගත්තා නම් බෙරේ ගහපන් අර මනක් කියනවනේ. හැබැයි ඉතින් තමාන්ට ජීවිතේ ඒ මිනිස්සයත් එක්ක ජීවිතයක් නැත්තම් සතුටක් නැත්තම් සැනසීමක් නැත්තම් එතනම රැඳිලා ජීවත් වෙන එකේ තේරුමක් නැහැ. මං උනත් කවදක හරි අයියා මට බොරුවක් කරත් හරි මට මගේ සැනසීම සතුට නැහැ කියලා මට තේරුණොත් මම ඉන්නේ නැහැ. වෙන කවුරු හරි බඳින එක නෙමෙයි. ඉතින් එතනින් අයින් වෙලා තනියම ජීවත් වෙන ඊට වඩා සැනසීමක් නම් ඉතින් හරි කියන තරම් ලේසි නෑ. එහෙම තමයි. දැන් ඔන්න කියයි ඔන්න පොඩි කාලේ බැඳලා ඔහොම කියන මෙහෙම ලේසි නෑ තමයි. හැබැයි ඒ දුකේම අවුරුදු ගාණක් විඳව ජීවත් වෙලා එතකොට මොකද්ද වෙන්නේ? අපේ ජීවිතයේ හොඳම කාලේ වයසට ගිහිල්ලා. එතකොට අපි වෙනුවෙන් අපි දේවල් කරගෙන නැහැ නේ? මට තේරෙන්නේ නැහැ තාම පුංචි කාණේ. මට තේරෙන්නේ එහෙම වෙන්න ඕනේ නැහැ. තමන්ගේ ජීවිතේ එතන ගැලපෙන්නේ නැත්තම් ඉන්නම් වාලේ ජීවත් වෙන්න එපා. කිසිම දවසක කිසිම තැනක ඉන්නම් වාලේ ජීවත් වෙන්න එපා. මේක තමන්ට විඳින්න තියෙන ජීවිතේ. ඉතින් ඒක විඳවන්න එපා කවුරුවත් කවමදාවත්.
මට නම් ඉතින් මං ගෙවන ජීවිතේ දුකක් කියලා හිතෙන්නේ නැහැ. ඉතින් මට දුකක් කියලා හිතුනොත් මම මේ ජීවිතේ එක විනාඩියක්වත් ඉන්නේ නැහැ. මැරෙනව නෙමෙයි. මම මට සැනසීමක් තියෙන තැනක ජීවත් වෙනවා ඉතින්. එහෙම තමයි ඉතින්. හැමෝම විඳවන්න ඕනේ නෑනේ ජීවිතේ. එහෙම කියලා කනවා. දැන් හරි දැන් එහෙම සතුටුකුත් නැත්තම් එහෙම අයින් වෙන්නත් බැරි නා. ඒ කියන්නේ දැන් ඔන්න ඔයා හිතන්න ඔයා දැන් අයියට ගොඩාක් ආදරේ. අයියෝ ඇයිට ආදරේ නැහැ. එතකොට ඔයාට අයියව දාලා යන්නත් බෑ. හැබැයි මේ ඉතරේ සතුටුකුත් නැහැ. එතකොට අමාරුවෙන් හරි හිත හදා ගන්න ඕනේ. අමාරුවෙන් හරි. තමන්ට ආදරේ නැති තැනක ඉඳලා තියෙන ජීවිතයක් නැහැ ඉතින්. වැඩක් නැහැ. එහෙම ඉන්න වැඩක්. හරි මිනිස්සු වෙනස් වෙනවා. ආදරේ අඩු වෙනවා. හැබැයි ඒක මෙහෙමනේ. ඒ මිනිස්සයට වැඩ නම් වැඩ ගොඩක හිර වෙලා නම් පවුලේ ප්‍රශ්න නම් එතකොට අපි ගැන හිතන්නේ කියලා අපිට අඬා වැටි එහෙම වද දෙන්නත් බැහැනේ. ඉතින් ඒ මිනිස්සේ ඒ දේවල් කරන්නේ අපි වෙනුවෙන්මනේ. මටත් ඕක ඉස්සර තේරුන්නේ නැහැ. මමත් ඉස්සර කියන මාත් එක්ක ඉන්නේ නැහැ. මහරමයි මෙහෙමයි හොයන්නේ නැහැ. කෑවද බිව්වද බලන්නේ නැහැ. ඒ වුණාට ඉතින් තේරුනේ කවුද දන්නේ? මට ඒක තේරුනේ මම මේ ගෙදරට මහන්සි වෙලා වැඩ කරානේ මමත්. ඇත්තටම ගෙදර ඉඳන් මෙතෙන්ට දවසට 5-6 වතාවක් කියනවා. අවුවේ පිච්චි මම හොදටම කලුණා මේ වැඩ කරන්න ඇවිල්ලා. එතකොට වැඩ දවසේම මහන්සි වෙලා ඊට පස්සේ ඉතින් අපිට රැට ඇඟසෝතගෙන නිදා ගන්න කොයි වෙලාවෙද කියන එකේ තමයි මම මේ දවස්වල හිටියාට මෙහෙ රිදෙනවා. ඒත් මම කල්පනා කරේ ඉතින් අයියත් එහෙම වැඩ කරලා එන්නේ මම රණ්ඩු වෙනකොට නිදිමතගෙන සමහර දවස්වල මාත් එක්ක රණ්ඩු වෙවි කියවනවා. ඉතින් එහෙම මම දැන් එහෙම කරන්නේ. මම දැන් කිසිම ඒ වගේ දේවල් වලට රණ්ඩු වෙන්නේ නැහැ. මම දන්නේ ආතබුත කියවනද කියනවා මේ. ආතබුත අතුතනේ. ඔය අතුතේ කියවන් දේවල් අතුතනේ. මම වෙන ලෝකෙක ඉන්නේ මට ඕන බලයක් නැල්ල. එහෙම එපා වෙච්ච කටියක් හිටියා. ඒ වගේම හොඳට ජීවිත ගත කරන අය දාලා තිබ්බා. ඔව් හොඳ. සතුටින් ඉන්නවා කියලා සමහරව දාලා තිබුණා හින් බඳලා. මම ඕත් සමහර වෙලාවට යාළු වෙලා ඉන්නේ කියලා නෙමෙයි බැඳලා පස්සේ ඉන්නේ. ඒගොල්ලෝට අපේ ආගේ අඩුන. එහෙම වෙන්න ප්‍රධානම හේතුවක් තමයි. මම කියන්නේ අය එහෙමයි කියලා. දැන් කවුරු හරි එහෙම වෙන්න සමහර එක හේතුවක් තමයි අපි ගැන හිතන්නේ නැති එක. අපි බදින්න කලින් මේ අපි ගෙදර ඉන්න කාලේ අපි ගැන අපි හිතනවනේ. අපේ ලස්සන ගැන ඕනද යාළුවා ඉන්නකොට හම්බෙන්න යනකොට උනත් අපි ලස්සනට යනවා අපි ගැන හිතනවා. හරි මං ගෙදරට හපුට්ටෙක් වගේ තමයි ඉන්නේ. මම මේ ලොක්කුවේ වදින්නේ. මම ආස නැහැ මේ ඇඟට ගාන්ට ඒ වදින්නේ. ඉතින් ඒ විදිහටම අපි බැන්දට පස්සේ අපි ගෙදර වැඩ කරන්න ඕන. අපි ඒ බැදපු කෙනා ගැන හිතන්න ඕන වගේම අපි ගැන හිතන කවදාවත් අපි අපිව අතාරින්න හොඳ නැහැ. මම නම් දැන් අර කලින් ගගා හිටපු ක්‍රීම් එක නවත්තලා දැන් වෙන එකක් කොඩ කරන්න යන්නේ. මං කිව්වා. මේ හැබැයි මම ඒ වගේ දේවල් ක්‍රීම් ගන්න කියන ක්‍රීම් ගන්න එක නෙමෙයි මම කියන්නේ. තමන් ලස්සනට ඉන්න උත්සාහ කරන්න ඕනේ පිරිසිදුවට ඉන්න. ආස දෙයක් කාලා බීලා ආස විදියට ආස දෙයක් කරන් ආස ඇඳුමක් ලස්සනට ඇඳලා එහෙම ඉන්න ඕනේ. තමන් ගැන හිතන්න ඕනේ. එතකොට දැන් බදින එක්කෙනා වුණත් අපි යාළුලා ඉන්න කාලේ ස්වරූපෙටනේ කැමති වෙන්නේ. දැන් අපේ අයියෝ උනත් එහෙම තමයි. මටත් එක එක අඩුපාඩු කියනවා මං ඒ කාලේ වගේ නෑ මහත නෑ ඒ කාලේ වගේ අනම්මනම් මම කියනවා. හැබැයි අපි මන්දර පස්සෙත් අපි මේ විදිහටම අපි ගැන හිතලා ජීවත් වෙනවා. ඊළඟට හිතුත් එනවා මහත් වෙනවා. අනේ මට මහත් වෙන්නේ නැත්තම් මම මොකද කරන්නේ? එහෙම අපි ගැන හිතලා අපේ අම්මලා දැන් මම මෙහෙම කියා. දැන් ඔන්න ළමයි අනම්මනම් ඉන්න කාලෙකට ළමයින්ගේ වැඩ කරන්න ඕන, ගෙදර වැඩ කරන්න ඕන, මහත්තයෙක් වැඩ කරන්න ඕන. එතකොට අපිට අපිව මග ඇරෙන්න ඕන. කවදාවත් අපිට අපි මග අරගන්න දෙන්න හොඳ නෑ. එහෙම උනාට පස්සේ තමයි සමහර ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් අපි පිරිසුදු කරගෙන ඉන්න ඕන. අපි මේක කොහොම ඉමරගමු. ඉතින් අබ අචාරු රසයි මගේ. අඹ අචාරු රහයි. මගේ කතාව සල්සිරි ඔබ සමිට සම්මා සම්බුදු සරණයි. එහෙනම් අපි මේ vlog මොකකටම හිටියේ. කනනේ ඉතින් මම කතා කරනවා. ඉතින් මම කට වහන්නේ. දෙන්නට එකපාර කතා කරන්න බෑ. රසට වශී වෙනවද? හැමදාම මගේ අබාචාරු ඕනද? මේ තමයි හදන්න කොහොම මම හදන්නෙම නෑ. එහෙනම් අපි මේ vlog එක මෙතනින් ඉවර කරනවා. අපි දැන් මේකෙන් පස්සේ food challenge එකක් ගේනවා. අපිට හිතා ගන්න බෑ මොනවද කන්න ඕනේ කියලා. කමෙන්ට් එකක් දාගෙන යන්න. මොනි food challenge එකක්ද ඕනේ කියලා. වන් කලර් food challenge එකක්ද?
මොකද්ද ෆුඩ් චැලෙන්ජ් එකක් ඕනි කියලා ලොකු ලොකු කෑම නම් දෙන්න එපා මට බර කෑම කන්න හිනා අමාරුයි මේ දවස්වල මම අප්‍රිය. මේ හින්දා මොකක් හරි රස කෑමක් කියන්න අනිවාර්යෙන් මේ ෆුඩ් චැලෙන්ජ් එක අපි අරගෙන එනවා. අපිට හිතා ගන්න බෑ මොකද කරන්නේ කියලා. ඔව්. ඉතින් ආයෙමත් ස්තුති කරනවා අපිත් එක්ක එකතු වුණාට අපේ වීඩියෝ බලනකොට. කලින් මේ හිටපු වගේ ඒ කියන්නේ දැන් වෙනම ෆෑන් බේස් එකක් තමයි හැදෙන්නේ. අන්න හරි. ඉතින් කලින් වගේ වීඩියෝ ගේනතෝ ඉන්නේ. ඉතින් පරක් වුණා. දැන් එහෙම වෙන එකක් නෑ. බොහෝ දුරට කරා. එහෙම කරන්නේ නැතුව ඉන්න අපි උත්සාහ කරනවා. එහෙනම් ඉතින් අපි කියවිල්ලා වහන් හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. අපිත් එක්ක ඉන්නවට ස්තුතියි. එහෙනම් අපි ගිහින් එන්න. හැමෝම ආදරේ සතුටින් පරිස්සමින් බයි. බයි.